ඉතින් කොහොමද මගේ ආදරණීය යාළුවනේ? ඕගොල්ලන්ගේ බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුබම සුබ දවසක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. බලන්නකෝ එංගලන්තෙට ස්ප්‍රින්ග් එක ඇවිල්ලා. පුංචියට පිපෙනවා ඇපල් මල්. ඉතින් මේ හැමදේම දකින්න නම් අපි නිරෝගීව ඉන්න එපයි. මං අද කියලා දෙන්නේ අපි ලංකාවෙන් ඈත් වෙලා හිටියත් ලංකාවේ හිටියත් අපි හැමෝම ආස කරන්නේ බත් ටිකක් කන්න. ඒ වුණාට දියවැඩියාවයි මේ බර වැඩිවීමයි හින්දා අපිට බත් කියන එක හරිම භයානක දෙයක් වෙලා. ඉතින් මම අද කියලා දෙන්නේ මේ භයානක බත් හෙල්දි විදිහට කන්න පුළුවන් විදිය. ඇත්තටම කියනවා නම් මේ ක්‍රමය හොයාගෙන තියෙන්නේ ලංකාවේ යුනිවර්සිටි එකේ පරීක්ෂණ කරලා ඒක ඇමරිකාවේ ෆුඩ් ඇසෝසියේෂන් එකේ මීටින් එකකට ඉදිරිපත් කරාට පස්සේ දැන් මුළු ලෝකෙම මේ ක්‍රමය අනුගමනය කරලා නිරෝගී සම්පන්නව බත් කන්න පුරුදු වෙලා තියෙනවා. බත් විතරක් නෙවෙයි. මේ ක්‍රමයෙන් පැස්ටත් අපිට කන්න පුළුවන් පිෂ්ඨය අඩු කරගෙන. ඒක තමයි මම අද කියලා දෙන්න යන්නේ. මේ දෙයට තවත් අවශ්‍ය වෙන්නේ මොනවද දන්නවද? ඔයගලන්ට රූපරාමයේ පේන කොකනට් ඔයිල්. කොකනට් ඔයිල් වලට පුළුවන් බත් උයන වෙලාවට ඒ බත් ඇතුලේ තියෙන පිෂ්ඨය රෙසිස්ටන්ට් ස්ටාර්ච් එහෙම නැත්නම් ප්‍රතිරෝධ පිෂ්ඨය බවට පත් කරන්න. ඉතින් අහන්නකෝ බත්වල මොනවද තියෙන්නේ? බත්වල තියෙන්නේ 70ත් 80ත් අතර ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨය. ඒ වගේම බොහොම පොඩ්ඩක් විටමිනුත් පොඩි ඛනිජ වර්ග කීපයකුත් චූටි ප්‍රෝටීන් පොඩ්ඩකුත් අඩංගු වෙනවා. ඉතින් එතකොට බත්වල ප්‍රධානම දේ තමයි පිෂ්ඨය. ඒ විතරක් නෙවෙයි බත් කැටගරයිස් වෙන්නේ හයි ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එකක් තියෙන ආහාරයක් විදිහට. මොකද්ද මේ හයි ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියන්නේ? එහෙම නැත්නම් ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියන්නේ? ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එකක් කියන්නේ අපේ ආහාරය ගත්තයින් පස්සේ අපේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන්න ගත වෙන කාලය මනින දර්ශකය. එතකොට බත් කාපු ගමන් මොකද වෙන්නේ? හයි ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එකක් තියෙන ආහාරයක් හින්දා අපේ රුධිරයේ සීනි මට්ටම ඊටාම ඉහළට යනවා. දැන් මේක අඩු කරගත්තොත් අපිට යම් කිසි විදිහකින් සෞඛ්‍ය ආරක්ෂිතව අපේ බත් ගන්න පුළුවන්. එතකොට ඒකෙන් තියෙන වාසි ගැන තමයි මම ඊට පස්සේ කියලා දෙන්න යන්නේ. අපේ බත් එක අපි ප්‍රතිරෝධී පිෂ්ඨය විදිහට සකසා ගත්තොත් ඒක අපේ ශරීරයට අවශෝෂණය වෙන්නේ බොහෝම හිමි. ඒකෙන් 70ත් 80ත් තියෙන කැලරි ප්‍රමාණය ගොඩාක් වෙලාවට 35ත් 20ට අතරේ ප්‍රමාණයක් බවට පත් කරගන්න පුළුවන් කියන හැකියාව තමයි මේ වෙනකොට පර්යේෂණ වලින් හොයාගෙන තියෙන්නේ. දැන් බලමු අපි කන ආහාරයට මොකද වෙන්නේ කියලා. කට ඇතුලේදී ඒක කෙලත් සමග මිශ්‍ර වෙලා පිෂ්ඨය බවට පෙරලෙන්න මූලික අඩිතාලම දානවා. ඊට පස්සේ ආමාශයට ගියාට පස්සේ ඒක soft liquid එකක් වෙලා ඊට පස්සේ small intestine එහෙම නැත්නම් කුඩා බඩවැලේදී තමයි අවශෝෂණය වෙන්නේ. මෙන්න මේ විදිහට අවශෝෂණය වෙච්ච රුධිරයට එක්කහුව වෙච්ච පිෂ්ඨය අපේ ශෛල ඇතුළට යන්න නම් අපිට ඉන්සියුලින් කියන හෝමෝනය ඕන වෙනවා. ඉන්සියුලින් හෝමෝනය තමයි අපේ සෙල් අරින යතුර. මේ පේනව නේද? සෙල් එකක් අරින්න නම් ඉන්සියුලින් අංශුවක් ඕන. ඒ ඇරියහම තමයි අපි ගන්න ආහාරයේ පිෂ්ඨය අපේ ශෛල ඇතුළට යන්නේ. ඉතින් මේ නිසා අපි වැඩියෙන් ගොඩාක් පිෂ්ඨය ගත්තොත් අපේ ඇඟේ ඇතුලේ ඉන්සියුලින් අංශු මහා ගොඩක් නැහැ. එතකොට අර කීස් ටික ඔක්කොම ඉවරුණායින් පස්සේ ඉතුරු වෙන පිෂ්ඨය ඇඟේ හැමතැනම මේද විදිහට ඉතිරි වෙලා ඒක ඇඟේ බඩ උදරයේ හරියේ ඊට පස්සේ
කකුල්වල බෙල්ල වටේට තැම්පත් වෙනවා. ඉතින් මේ විදිහට තැම්පත් වෙන එක අවම කරගන්න, පාලනය කරගන්න තමයි මේ රෙසිස්ටන්ට් ස්ටාර්ච් විදිහට බත් එක සකස ගන්න ඕන. රෙසිස්ටන්ට් ස්ටාර්ච් එක ඇඟ ඇතුළේදී ඇත්තටම ඩයිජෙස්ටිව් ෆයිබර් එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් තන්තුවක්. ඒ විතරක් නෙවෙයි. අර මං කිව්වේ කුඩා බඩවැලෙන් අවශෝෂණය කරගන්න පිෂ්ඨය මේ වෙලාවේදී අවශෝෂණය කරගන්නේ ලොකු බඩවැලේ. එහෙම නැත්නම් මහ බඩවැලේ. ඉතින් මේ නිසා මම කියලා දෙන විදිහට බත් එක උයා ගන්න. ඒකෙන් ඔයගොල්ලන්ගේ ඇඟට ගොඩක් ප්‍රයෝජන අත් වෙනවා. මේ පෙන්වන්නේ ඒ ප්‍රතිරෝධී පිෂ්ඨයේ බවට පත් වුණාම පේනව නේද? ලේ වලට උරා ගන්න බෑ. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මොකද්ද? උණු වතුර එකක් උණු කරලා ඒකට ඕගොල්ලෝ ගන්න හාල් හුඬු ගානට සමානව මේස තේ හැන්දකින් මැන ගන්න ඕන පොල් තෙල් අරගෙන අර උණු වතුර භාජනයට දාන්න ඕන. ඊට පස්සේ දාලා ඒ වතුර හාල් වලට දාලා සාමාන්‍ය විදිහට බත හදා ගන්න. ඊට පස්සේ ඒක බත හැදුනට පස්සේ ඒක නිවෙන්න තියලා ඒක පැය 12ක් ශීතකරණයේ තියන්න. මේ විදිහට ශීතකරණයේ තියගත්ත බත් ඊට පස්සේ රත් කරලා කෑවට කවදාවත් ආය රෙසිස්ටන්ට් ස්ටාර්ච් එක නෝමල් ස්ටාර්ච් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව බත් කන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වයි කියලා මහා ගොඩක් බත් කන්න හොඳ නැහැ. අපිට බත් නොකාම ඉන්න කියලා කිව්වහම දියවැඩියාවට අපිට පුළුවන් වෙනවා චුට්ටක් හරි බත් කාලා දියවැඩියාවත් පාලනය කරගෙන අපේ ශරීර බරත් අඩු කරගන්න. ඉතින් දැන් මම ආයෙත් මතක් කරන්නම් උණු වතුර එකක් රත් වෙනකොට ඒකට අපි ගන්න හාල් හුඬු ප්‍රමාණයට අදාළව තේ හැඳි වලින් මැනගත්ත පොල් තෙල් එකතු කරලා ඒ වතුර බත් එකට එකතු කරලා බත් එක පිස ගන්නවා. ඊට පස්සේ ඒක පැය 12ක් ශීතකරණයේ තියලා ආහාරයට ගන්නවා. මේක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. ඒකෙන් ඔයාලට සෞඛ්‍ය වාසි ගොඩක් අයිති වෙනවා. ඉතින් ආයෙත් දවසක මේ වගේ හොඳ දෙයක් කියන්න ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න මං එන්නම්. එහෙමනම් ඔයගොල්ලන්ට ආයෙත් සුබම සුද දවසක්.